එලිදෙන් දාලා එන්නේ. මුහුදේ වැස්සට පස්සේ මේ පැන්නවා ගහලා වෙදනි. යෝ ඔන්න අද අපි ආවා කයිට් බීච් එකට නාන්න. අම්මෝ රස්නේ මට පේන්නේ මොකවත් හරිම මාර අවුව සැරයි. කයිට් බීච් කියලා කියන්නේ මොකද දන්නවද? මෙන්න මේ හේතුවින්ද මේ මුහුදේ වැස්සට පස්සේ මේ පැන්නවා ගහලා වෙදනි. එතන ගියාට පස්සේ එතන කියනවා මේ එලවුඩ් නැහැලු නාන්න. හරි ඒක හරි සාධාරණයි. ඒ වුණාට මේ එතන ඩීප් එකක් නැහැ. ඉතින් ඒකේ අපිට ඉතින් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් වලට ඉන්න වෙනවානේ. දැන් ඉතින් මේ අපිට යන්න උන ඊට පස්සේ එහා පැත්තේකට. දැන් ඉතින් නාලා පොඩ්ඩක් නාලා අපි යනවා එහා පැත්තේ. කොච්චර මිනිස්සු නැවත් මෙන්න මේ කට්ටිය තමයි හැමෝම පරිස්සම් කරන්න බලන්න. බීච් වල හැමදේම තිබ්බත් මෙයාලා හැමදේම ගයිඩ් කරනවා. ලංකාවේ කොල්ලෝ ගොඩක් ඉන්නවා මේ වගේ දේවල් කරන්න. අපි ආවා ෆයිනලි ඒ තැනට. ෆයිනලි මෙතන නාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔය දෙක මොකද කියන්නේ? යෝ අපේ අද සන්ඩේ නිමාඩුවාද අදින් ඉවර වෙනවා. අපි ඔන්න දැන් බීච් එකට ගිහලා බීච් මේ මූබේ බොරු කියන්නේ බීච් එලිදෙන් දාලා එන්නේ. ඒ වෙල්ලද ටවල් එක අර අරගේ දියරෙත් ගාගෙන ඉන්නේ. ඵලයක් ගන්න බොරුවට මේ බීච් ගාන බීචෙන් නාලා ඉවර වෙලා බීච් එකේ ගිහලා බාල්දියක් එකක් නාලා ලිදෙන් නාලා බීච් ගියා. පීනන්න බයින්ද. ඔන්න ඉතින් අද සන්ඩේ අද ඉවරයි. හෙට ඉඳලා වැඩ ආයේ. එහෙනම් ඊළඟ වොග් එකෙන් සෙට් වෙමු. ජය වේවා.